ඔය ෂම් දැන් ඔබ මේ පැත්ත බලන්න ඔබට තහනම්. දැන් ඔබ හඳුනා ගන්න ඕන මම මේ නිකුත් කරන හඬවල් මොනවද කියලා පිළිවෙලින් මම හිතන්නේ ලියාගෙන තියාගත්තොත් හොඳයි. දැන් තවත් නාදයක් මම නිකුත් කරනවා. ඒ වගේම මම තවත් නාදයක් නිකුත් කරනවා. හොඳයි. එකිනෙකට වෙනස් නාද මතන තුනක් නිකුත් වුණා. ඔව්. ලලිත් මහත්මයාට මට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. පළවෙනියටම මට ඇහුනේ සීනුවක හඬ. දෙවැනියට මට ඇහුනේ සරසුලක හඬ කියලා මම විශ්වාස කරනවා. තෙවනුව මට ඇහුනේ ගිටාරයක හඬ කියලා මට හිතෙනවා. ඔව් ඔබ හරි ඇත්තටම මේ පිළිතුරු ටික හරි. දැන් කොහොමද ඒක හඳුනාගත්තේ? ඇත්තටම ඔබ කොහොමද මේ හඬවල් වෙන්වෙන්ව හඳුනාගත්තේ? ඔව් ඇත්තටම දැන් අපි සාමාන්‍ය ජීවිතයේ දිනදා අහලා තියෙන ශබ්දත් එක්ක හිතලා බලනකොට මේ ශබ්දේ එයට අදාළව අනුරූපව මේ ශබ්දේ වන්නට ඇතයි අපි තීරණය කරනවා. ඔව් කොහොමද අපි දැන් මෙහෙම මේ එක් නාදයට හිමින් අපි මේ ඔක්කොම එකම ස්වරයෙන් වාදනය කරා නම් ඒත් ඔබට වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන්. සපිනාවක් වාදනය කරාම ඔබ නොපෙනුනත් ඔබ කියනවා ඒ සපිනාවක හඬ කියලා. බටනලාවක් එම ස්වරයෙන්ම නාද වුණත් ඔබ කියනවා ඒ බටනලාවක හඬ කියලා. එහෙනම් ඔබට පුරුදුයි ඔබේ රූපය දැකලා තියෙනවා. ඒ නිසා ඒ සමස්තය සැලකිලිට ගත්තම අපිට කියන්න පුළුවන් මේ අහවල් උපකරණය කියලා පැහැදිලිව නිශ්චිතව කියන්න පුළුවන්. දැන් මේක අපිට පුරුදු වෙලා තියෙනවා. මේ පුරුදු ඇති උනේ මේ එක් භාණ්ඩයට හිමි විශේෂ ලාක්ෂණිකයක් නිසා. අපි ධ්වනියට හිමි ලාක්ෂණික තුනක් ගැන කතා වෙනවා. මේ එක ලාක්ෂණිකයක් තමයි ධ්වනි ගුණය. මේ අපි මෙතෙක් මේ උපකරණ කිහිපයක් නාද කරලා ඔබට ලබා දුන්නේ ඒ ධ්වනි ගුණයේ වෙනස. එතකොට මේ ධ්වනි ගුණය අපි ඇති වෙන්න ධ්වනි ගුණයට හේතුවක් තියෙනවා. අපි දන්නවා මේ හැම අවස්ථාවකම කම්පනයකින් හටගන්නවා තරංගයක්. අපි ඉදිරියේදී ඔබට තරංග පිළිබඳ වැඩි විස්තර කියලා දෙනවා. ධ්වනියේදී හටගන්නවා කම්පනයේදී හටගන්නවා තරංගයක්. මේ තරංගය එකම ස්වරේ වුණත් ඒ තරංගවල පවතිනවා වෙනස් හැඩතල. අපි තරංග ප්‍රස්ථාරිකව නිරූපණය කරාම තරංගයේ මේ සිදුවීම නැත්නම් මේ සරසුලක් කම්පණය වන විට මේ අවට වායුගෝලයට නිදහස් වන ශබ්ද තරංගය පාදක කරගෙන මේ වායුගෝලයේ සිදුවන අංශු වල කම්පනය ප්‍රස්ථාරගත කරොත් අපට ලැබෙන ප්‍රස්ථාරයේ යම් හැඩතල වෙනස් වෙනවා. දැන් රබානක් වාදනය කරන විට ඒ හැඩතල එකක්. ගිටාරය වාදනය කරනකොට ඒ හැඩතල එකක්. වේව් ස්ටයිල් කියලා අපි කියනවා. මේ තරංග හැඩය වෙනස් බව දකින්නට අපිට පුළුවන්. ඔබ මේ අසල තිබෙන එක්තරා උපකරණයක් තියෙනවා කැතෝඩ කිරණ දෝලනයක්ෂය කියලා අපි කියනවා. ඒ වගේම එකට අපි කියනවා ඔසිලොස්කෝපය කියලා. මෙහි තිරය ඔබට සමහරට මේ හුරු පුරුදු උපකරණයක් සමහරට රෝහල් වලදී එහෙම. එතන මෙහි තිරය මත යම් තරංගයක් අපි ශබ්ද තරංගයක් නිකුත් කරමින් එහි තරංගයේ හැඩය බලමු. දැන් බලමු මේ සරසුල වාදනය කළා කැතෝඩ කිරණ දෝලනයක්ෂය මත කිනම් තරංගයක් ඇති වෙනවද කියලා. ඔබට පේනවා මෙහි තරංග ආකාරය කැතෝඩ කිරණ දෝලනයක්ෂයේ තිරය මත සරසුල මගින් ඇති කරනු ලබන තරංග ආකාරය. අපි ඒකම රබාන වාදනය කරලා බලමු. සුළු වශයෙන් තිරය මත එහි තරංග ආකාරය. මේ නියත තරංග ආකාරයක් තියෙනවා රබානට. ඒ වගේම ගිටාරය වාදනය කරන විට ඇති වෙන තරංග ආකාරය මොකක්ද කියලා බලමු. ඔබට පේනවා මේ එක එක තරංගවල පවතින වෙනස්කම් ඔබට පේනවා. එක එක තරංගවල හැඩයන්හි වෙනස්කමක් පවතිනවා. මෙන්න මේ හැඩයන්හි පවතින වෙනස්කම තමයි අපි ධ්වනි ගුණය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි මේ හැඩයන් නිසා විවිධ රසයන් විඳිනවා. ඒක සංගීත කණ්ඩායම් තුළ අපිට දකින්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ මේ කතාවේ අපිට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි වසන්ත ගුරුතුමියට කියමු අපිට කියලා දෙන්න කියලා. දැන් අපි එක් ලාක්ෂණික ඉගෙන ගත්තා. ඒ වගේම තමයි හඬ පිළිබඳව තවත් විස්තර තිබෙනවා. ඔව්.
මම දැන් මෙන්න මේ උඩැක්කිය දැන් ඔබ හඳුනනවා මේ තියෙන උඩැක්කිය. මේ උඩැක්කියෙන් යශෝමි මම නාද කරනවා අවස්ථා දෙකක්. ඔබට මේ අවස්ථා දෙකේදී දැනෙන වෙනස මොකක්ද කියලා මට කියන්න. හොඳයි. දැන් ඊළඟ අවස්ථාව. දැන් ඔබට මොකක්ද මේ අවස්ථා දෙකේ දැනුණ වෙනස හඬේ වෙනස? දැන් මුල් අවස්ථාවේදී හඬ තරමක් සුමුදුවට දැනුණා. දෙවන අවස්ථාවේදී ටිකක් සැරට දැනෙනවා. ඔව්. හඬේ අඩු වැඩි වීමක්. අපිට කියනවා නැත්තම් ශබ්දය අඩුයි වැඩි කියලා. ඉතින් මෙන්න මේක තමයි මේ ධ්වනියේ ඊළඟ ලක්ෂණය. ලාක්ෂණික ගුණ වලින් අපිට දෙවෙනි ලාක්ෂණය හැටියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ලාක්ෂණයක් හැටියට ගන්න පුළුවන් මේ හඬේ සැර. මේකට කියන්නේ හඬේ සැර. අපි ඉංග්‍රීසියෙන් වොලියුම් කියලා හඳුන්වන්නේත් මේකම තමයි. දැන් ඇත්තටම මේ වෙනසට හේතුව අපි බැලුවොත් දැන් අර කලින් වගේ මෙතන මම භාණ්ඩ දෙකක් වාදනය කළේ නැහැ. ඒ නිසා තරංගයේ ස්වභාවයන් දෙකක් ලැබෙන්නේ නැහැ අපිට. නමුත් එකම භාණ්ඩයේ මම මුලදී මේක නාද කිරීමට අඩු ශක්තියක් ලබා දුන්නේ. දෙවෙනි වර නාද කරනකොට මම ටිකක් වැඩි ශක්තියක් ලබා දෙන්නේ. ඒ නිසා මෙතන මේ ලබා දෙන ශක්තිය වෙනස අනුව මේ අපිට ඇහෙන හඬේ වෙනසක් තියෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් අපිට පරිසරයේ විවිධ හඬවල් ඇහෙනකොට හඬේ එකකින් අනිකට වෙනස් වෙන්න එක හේතුවක් තමයි මේ හඬේ සැර වෙනස් වීම. දැන් එතකොට අපි මේක රූප රාමයකිනුත් බලමු මෙවැනි තරංග දෙකක ස්වභාවයන් කොහොමද කියලා. දැන් ඔබට පේනවා තරංග දෙකක්. දැන් එක තරංගයක් අනිත් තරංගයට වඩා ශක්තිය වැඩිවෙන් ලැබෙනකොට ලැබෙන විස්තරය වැඩි වෙනවා. ඒ නිසා අපිට පුළුවනි ඒ තරංග දෙක එක මත එක වැටෙන්න සලස්වලා. තරංග දෙක එක මත එක වැටෙන අවස්ථාවක් අපි ප්‍රස්ථාරයෙන් බලමු. එතනදී ඔබට පැහැදිලිව පෙනේ මේ අවස්ථා දෙකේ වෙනස. ඔව් දැන් අපි ඔබට පෙන්වන්නේ එවැනි අවස්ථාවක්. එකම භාණ්ඩයෙන් වාදනය කරනකොට දැන් ඔය දැක්කේ අඩු ශක්තියක් ලබා දීපු වෙලාවේ අපිට ලැබිච්ච තරංගය. අපි ඒකට A කියලා කියමුකෝ. හොඳයි දෙවෙනි අවස්ථාව අපි ටිකක් වැඩියෙන් ශක්තිය දුන්නාම බලමු අපි B කියන තරංගය කොයි ආකාරයෙන්ද කියලා. ඔබට පේනවා මේ තරංග දෙක මොකද්ද මේ තරංග දෙකේ තියෙන වෙනස? බලන්න අපි මේක ගත්තොත් එකම ආකාරයට මේ තරංග දෙක යන්නේ. හැඩය සමානයි. එතකොට ඒවා අර වෙනස් වෙන ආකාරය සමානයි. නමුත් එහෙම නැත්නම් අපි කියනවා මේ කම්පණය වෙච්ච වාර ගන්න මේකේ සමානව පේනවා ඔබට. නමුත් මේකේ එක තරංගයක් අනිත් තරංගයට වඩා ටිකක් දෙපැත්තට වැඩියෙන් ගිහින් තියෙනවා. අපි ඔබ දන්නවා දෙවෙනි පාඩම ඉගෙන ගන්නකොට අපි මේක හඳුන්වනවා මේක විස්තරය හැටියට. දැන් මේ විස්තර වෙනස තමයි මේ පේන්නේ. එhmenan A තරංගයට ශක්තිය අඩුයි B තරංගයට ශක්තිය වැඩි. ශක්තිය වැඩි නිසා A තරංගයේ විස්තරය අඩු වෙනවා. B තරංගයේ ශක්තිය වැඩි නිසා විස්තරය වැඩි වෙනවා. ඒ අනුව A හි හඬ අඩුයි B හි හඬ වැඩි. එhmenan මේ හඬේ සැර තමයි ඊළඟ ධ්වනියේ ලාක්ෂණ ගුණය. හොඳයි. දැන් එක් හඬක් තවත් හඬකින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ලක්ෂණ දෙකක් ඉගෙන ගත්තා. දැන් අපි තවත් ලක්ෂණයක් ගැන තොරතුරු දැනගන්නයි ලෑස්ති වෙන්නේ. ලලිත් මහත්මයා දැන් හඬක් තව හඬකින් වෙන් කර ගන්නට අපිට තවත් ලක්ෂණ තිබෙනවද?